කැන්සර් ඉන් ශ්‍රී ලංකා YouTube නාලිකාව බලන ප්‍රේක්ෂකයන් මගේ රෝගීන් මගේ යාළුවන් මුගක් දෙනෙක් අහන ප්‍රශ්නයක් තමයි මේ පිළිකාවක් වර්ධනය වෙන වේගය මොන වගේද කියලා. ඒක තා වේගයෙන් වර්ධනය වෙනවද? එහෙම නැත්නම් හිමින්ද වර්ධනය වෙන්නේ? අපිට කොයි කාලෙකද මේ පිළිකාවක් හොයාගන්න පුළුවන්කමක් ලැබෙන්නේ? එහෙම නැත්නම් අපි ප්‍රතිකාර ක්‍රමය පොඩ්ඩක් අතපසු කෙරුවොත් එකෙන් මොන වගේ ප්‍රතිඵලයක් ලැබෙයිද? මේක තව වේගයෙන් වර්ධනය වෙයිද? මේ ආකාර නොයෙකුත් ප්‍රශ්න තියෙනවා මේ පිළිකාවක් වර්ධනය වෙන වේගය සම්බන්ධව. නමුත් මම මෙවැනි පරණ වීඩියෝ කරන අවස්ථාවලදී මම තනින් තන මම කියලා තියෙනවා පිළිකාවක වර්ධනය වේගය මොන වගේද තියෙන්නේ කියලා. නමුත් මේ සම්බන්ධව මම වීඩියෝක් කළා නැති නිසා මම හිතුණා මේක ඔබ දැනුවත් කරන්න. ඒක නිසා මම හිතනවා මේ වීඩියෝ අවසන් වෙනතුරු නරඹන්න. ඒ වගේම මගේ YouTube channel එක subscribe කරන්න. මොකද ඉදිරියේදීත් මෙවැනි වැදගත් පිළිකා සම්බන්ධ වීඩියෝ මම නිකුත් කරන නිසා ඒක යාළුවන් සමග share කරගන්න. කැන්සර් ඉන් ශ්‍රී ලංකා YouTube නාලිකාවේ ඔබ දැනුවත් කරන මම පිළිකා ශෛල විශේෂඥ නියමාල් පෙරේරා. පිළිකාවක් වර්ධනය වීම ආරම්භ කරන්නේ සාමාන්‍ය තනි සෛලයකින්. තනි සෛලය තමයි විකෘති වෙන්නේ. විකෘතිච්ච සෛලය දෙකට බෙදීමෙන් පිළිකාවක් ක්‍රමානුකූලව වර්ධනය සිද්ධ වෙනවා. ඉතින් මේ සම්බන්ධව පරීක්ෂණ පවත්වලා තියෙන වැඩි හරියක් දත්ත තියෙන්නේ පියුරු පිළිකා සම්බන්ධයි. මොකද පියුරු පිළිකා තමයි ලෝකයේ බහුලතම දක්න ලැබෙන කාන්තාවන් අතර බහුල දක්න ලැබෙන, ඒ වගේම ලංකාවේ බහුලතම දක්න ලැබෙන පිළිකා විශේෂ. ඊට අමතරව වැඩිම පරීක්ෂණ පවත්වලා තියෙන්නේ මේ පියුරු පිළිකා සඳහායි. ඒක නිසා තමයි මම මේ පියුරු පිළිකා ආදේශව පිළිකාවක් වර්ධනය වේගය මම විස්තර කරන්නම් කියලා තිබ්බේ. එතකොට මේක අපි ගත්තම හැම පියුරු පිළිකාවම එක වේගයෙන් වර්ධනය වෙන්නේ නැහැ. එතකොට මට කියන්න බෑ එක රෝගියෙක්ට තියෙන පියුරු පිළිකාවයි තනිත් රෝගියට තියෙන පියුරු පිළිකාව එකම වේගයෙන් වර්ධනය වුණා කියලා. මේක දල වශයෙන් වර්ධන වේගය. එතකොට අපි දන්නවා සාමාන්‍යයෙන් වර්ධන වේගයම නැත්නම් ඒකේ ඇග්‍රෙසිව්නස් එක එහෙම නැත්නම් ඒකේ හැසිරීමේ සැරගතිය වර්ග කරනවා grade 1 2 3 කියලා. මේක grade කියන එක stage කියන එකත් එක්ක පටලවා ගන්න එපා. stage කියන්නේ ඇඟ පුරා පැතිරලා තියෙන ප්‍රමාණය හැටියට විස්තරාත්මක කරන විදිහක්. grade කියන්නේ ඒක හැසිරීම. ඒතකොට grade 1 2 3 කියලා තුනක් තියෙනවා. grade 1 කියන්නේ ඊටමත් මන්දගාමීව වර්ධනය වෙන පිළිකාවක්. grade 3 කියන්නේ ඊටමත් සැරට පැතිරෙන්න පුළුවන් හැකියාවක් තියෙන ඇග්‍රෙසිව්ම පිළිකා විශේෂය. ඒතකොට 1 2 3 කියලා ගත්තම මේක 1 එකේ වේගයයි 3 එකේ වේගයයි වෙනස්. නමුත් මම අද විස්තර කරන්නේ දල වශයෙන් පරීක්ෂණාත්මකව හොයාගත්ත පියුරු පිළිකාවක් වර්ධනය වෙන වේගය සම්බන්ධව. ඒතකොට පියුරු පිළිකාවක් ගත්තම මේක ඔයගොල්ලෝ දන්නවා දැන් හැම පිළිකාවම ආරම්භ වෙන්නේ තනි සෛලයකින්. තනි සෛලයේ තියෙන න්‍යෂ්ටි තියෙන ජානවල විකෘති වීමක් නිසා. එතකොට අපි හිතමු යම් කිසි අවස්ථාවකදී එක සෛලයක් විකෘති වෙනවා. මම මේ සෛලය ලකුණු කරන්න පුළුවන් රේඛීය ප්‍රස්ථාරයක අපි ගන්නවා x අක්ෂය මේ අතර x අක්ෂය අපි සඳහන් කරන්න පුළුවන් කාලය. එතකොට මෙතන ආරම්භ කරන දින පළවෙනි දින ක්‍රමානුකූලව අවුරුදු 5 6 7 8 ඒ වගේ ක්‍රමානුකූලව මේ අක්ෂය දිගේ ගමන් කරද්දී කාලය වැය වෙනවා. එතකොට අපිට y අක්ෂයට ගන්න පුළුවන් මේ පිළිකාවේ තියෙන සෛල ප්‍රමාණය එහෙම නැත්නම් විශාලත්වය. එතකොට ආරම්භයේදී තනි සෛලයක විශාලත්වය නමුත් අපි ක්‍රමානුකූල උඩට යනකොට අපිට ගන්න පුළුවන් සෙන්ටිමීටර වලින් පවා මැනිය හැකි වෙන ආකාරයට මේක y අක්ෂය දිගේ උඩට යනකොට විශාල වීමෙන් පවතිනවා. එතකොට මේක අපි ප්‍රස්ථාරගත කරුවොත් පළවෙනි දවසේ තියෙන තනි සැලක්. එතකොට තියෙන්නේ මේ කෙළවරේ. නමුත් ක්‍රමානුකූලව කාලයත් එක්ක මේක වැවිගෙන එන නිසා ක්‍රමානුකූලව පසර ගානක් ගත වෙනකොට මේක සෙන්ටිමීටර් 2ක් හෝ 5ක් හෝ එවැනි ප්‍රමාණයක විශාලත්වයක් දරනවා. එතකොට මේ රේඛීය ප්‍රස්ථාරය ඇඳම මේ ආකාරයට කෙලින් රේඛාවක් වගේ නෙවෙන්නේ මේක ටිකක් වක්‍ර වූ රේඛාවක් තමයි ලැබෙන්නේ. එතකොට දැන් අපිට අවශ්‍ය වෙන ප්‍රධාන දේ තමයි තනි සෛලයක් මේක වර්ධනය වෙන්න මොන විදිහටද කියන එක. අපි තනි සෛලයක් ගත්තම මේගොල්ලෝ හොයාගෙන තියෙනවා පරීක්ෂණාත්මකව තනි සෛලයක් සෛල දෙකක් බවට පත් වෙන නැත්නම් දෙගුණ වෙන්න සාමාන්‍යයෙන් දින 90ක් වැනි එහෙම නැත්නම් මාස 3ක වැනි කාලයක් ගත වෙනවා කියලා. එතකොට තනි සෛලෙන් ආරම්භ කරොත් දින 90කින් සෛල දෙකයි. තව දින 90කින් සෛල 4යි. තව දින 90කින් සෛල 8යි. ඊට පස්සේ 16යි 32යි. ඒ ආකාරයට මේක ක්‍රමානුකූලව දෙගුණ වෙමින් යනවා. එතකොට දෙගුණ වෙමින් යන අවස්ථාවකදී අපිට යම්කිසි අවස්ථාවක් වෙනවා අපේ අතට හවු වෙන්න පුළුවන් ප්‍රමාණයකට මේකේ වර්ධනයක් තියෙනවා.
එතකොට ඒකේ තියෙන සෛල ප්‍රමාණය අපි හිතමු සාමාන්‍යයෙන් අතට හවු වෙන සෙන්ටිමීටරයකට වඩා ලොකු වෙන්න ඕන. සාමාන්‍ය සෙන්ටිමීටරයක් සෙන්ටිමීටර් 3 කාලක් වුණත් බැරි කමක් නැහැ. සාමාන්‍ය සෙන්ටිමීටරයක්වත් ලොකු වෙන්න ඕන සාමාන්‍යයෙන් අතට දැනෙන්නේ. එතකොට සෙන්ටිමීටරයක් තියෙන ලොකු ගැටිත්තක් අපි ගත්තොත් ඒකේ සෛල කීවියක් තියෙනවද දැන් කියලා ගණන් කරුවොත් ඒ සෛල කීයක් එන්න කීපාරක් බෙදෙන්න ඕනද කියලා බැලුවොත් අපිට බලන්න පුළුවන් කාලය දිගේ මේවෙනි මාස 3ේව කීයක් ගිහිලා තියෙනවද මේ ආකාරයට වර්ධනය වෙලා සෙන්ටිමීටරයක් ලොකු වෙන්න කියලා. එතකොට අපිට ඒ කාලේ දැනගන්න පුළුවන් මෙතන ඉඳන් කොච්චර කාලයක් ගත වෙලා තියෙනවද සෙන්ටිමීටරයක් ලොකු වෙන්න කියලා. දැන් මම කිව්වා සෙන්ටිමීටරයක් ලොකු වුණාම තමයි සාමාන්‍යයෙන් අතට දැනෙන්න පටන් ගන්න. ඒක සමහරට රෝගියාට දැනෙන්නේ නැති වෙන්න පුළුවන්. සමහරලාට වෛද්‍යවරයෙක්ට ඒක අහු වෙන්න පුළුවන්. සමහර පියවරු ලොකු නම් ඒ සෙන්ටිමීටරේ හොයාගන්න බැරි වෙන්න පුළුවන්. පියවරු පොඩි කෙනෙක්ගේ සෙන්ටිමීටරයට අඩුවෙන් පවා හොයා ගැනීමට හැකියාවකුත් තියෙනවා. ඊට පස්සේ සෙන්ටිමීටරයක් තියෙන ගැටිත්තක් සෙන්ටිමීටර් දෙකක් වෙන්නේ එහෙම නැත්නම් දෙගුණක් වෙන්නේ යන්නේ තව මාස 3යි. ඒකට සෙන්ටිමීටර් දෙකක් තියෙන එකක් 4ක් බවට පත් වෙන්න යන්නේ මාස 3යි. ඒකට ඔයගොල්ලන්ට පේනවා මේ අවසාන කාලයේදී වේගය වර්ධන වේගය එක හා සමාන වුණාට මේක දෙගුණ වෙන නිසා ප්‍රමාණයෙන් වැඩි වීම ඉතාමත් ශීඝ්‍රයෙන් සිද්ධ වෙනවා කියලා. ඒකින්ද තමයි කියන්නේ මේක මේ මෑත කාලෙකදී එකපාරට මේක ලොකු වුණා කියලා. ඒකට දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේක ආරම්භ වුණේ කොයි කාලෙද? දැන් ඒකත් එක්ක මම තවත් දෙයක් කියන්න. ඒක තමයි අපි මැමෝග්‍රැෆි කරන්න කියලා කියන හැම වෙලෙම. මැමෝග්‍රැෆි කරනකොට අපිට කොයි කාලෙදී මේක හොයා ගන්න පුළුවන්. මැමෝග්‍රැෆි කරනකොට සාමාන්‍යයෙන් සෙන්ටිමීටර් භාගකදී පවා හොයා ගැනීමට හැකියාවක් තියෙනවා. ඒ කියන්නේ අතටත් දැනෙන්න කලින් හොයා ගැනීමට හැකියාවක් තියෙනවා. එතකොට අපිට අන්න ඒ වයස් සීමාවත් කවදද? අපි කොච්චර කාලයකට පස්සේද කියලා ඒකත් දැන ගැනීම ඉතාමත් වැදගත්. එතකොට සාමාන්‍ය පියවර පිළිකාවක් මේ විදිහට දෙගුණ වෙයි මාස 3 ගානේ දෙගුණ වෙමින් පවතිනවා නම් අතට දැනෙන සෙන්ටිමීටරයක් වගේ ප්‍රමාණයකට අත දැනෙන කාලෙදී මේක වර්ධන වේගය අරගෙන කොච්චර කාලයක් ගත වුණාද කියලා ගත්තොත් පරිශනාත්මක හොයාගෙන තියෙනවා මේක අවුරුදු 7ක් අඩුම තරමේ 7ක් පමණ ගත වෙලා තියෙනවා කියලා සෙන්ටිමීටරයේ ප්‍රමාණයට වර්ධනය වෙනවා. ඒකෙන් අපි හිතමු 2026 කෝරළි රෝගියෙක් ඇවිල්ලා කියනවා මගේ ගැටිත්තක් තියෙන එක අපි පරීක්ෂා කරලා බලනකොට සෙන්ටිමීටරයි. එතකොට රෝගියා ඇහුවොත් මේක ආරම්භ වුණේ කොයි වසරේද කියලා කියන්න පුළුවන්ද කියලා අපිට දල වශයෙන් කියන්න පුළුවන්. මේක 2019. එතකොට 19 ඉඳන් වසර අවුරුදු 6ක් 6මාරක් 7ක් විතර වෙනවා 2026ට. 26 මැද භාගය කියලා අපි හිතුවොත් එතකොට අවුරුදු 7ක්වත් ගත වෙලා තියෙනවා. නමුත් මේක අවුරුදු 5කින් විතර ඒ කියන්නේ තව අවුරුදු දෙකකට ඉස්සෙල්ලා 2026 නෙවෙයි 25 හෝ 24 හෝ යා මැමෝග්‍රැෆි කරලා තිබ්බනම් මේක සෙන්ටිමීටරකට පොඩි ප්‍රමාණයක් තියෙනකොට පවා අපිට හොයා ගැනීමට හැකියාව තියෙනවා. අන්න ඒකින්ද තමයි මම කියන්නේ හැම වෙලෙම මැමෝග්‍රැෆි කිරීම ඉතාමත් වැදගත්. මොකද අපිට ඉතාමත් වේලසිනින් අතට හවු වෙන්න කලින් පියවරු පිළිකාවක් හොයා ගැනීමට හැකියාවක් තියෙනවා. එවැනි පිළිකාවක් හොයාගත්තොත් 99.9%කින් සුව කිරීමට හැකියාවකුත් තියෙනවා. ඉතින් මේක තමයි ඉතාමත් වැදගත් වෙන්නේ. අපි මේ වර්ධන වේගය ගත්තොත් අවුරුදු 5-6 ඉඳන් අපිට මේකට හොයා ගැනීමට හැකියාවක් තියෙනවා මැමෝග්‍රැෆි කිරීමෙන්. අතට හවු වෙනකොට අවුරුදු 7ක් විතර ඇති. අවුරුදු 8-9 පහ වුණාට පස්සේ මේක ලොකු වැඩි බොහෝ දුරට අපිට ප්‍රතිකාර කිරීමෙන් මේ පිළිකාව පාලනය කර ගැනීමට හැකියාවක් තියෙනවා. දැන් මම හිතන්නේ දැන් හුඟක් දෙනෙක් අහයි එහෙම නැත්නම් කල්පනා කරනවා ඇති අපිට මේ අවුරුදු 5ටත් ඉස්සෙල්ලා හොයා ගැනීමට හැකියාවක් තියෙනවද කියලා. අපි ලංකාවේ වගේ පරීක්ෂණ නැද්ද මේ සෛලය තනි සෛල හොයාගන්න. එහෙම හොයාගන්න පරීක්ෂණ තාම ලෝකෙ බිහි වෙලා නැහැ. ඒක බිහි කරන්නේ කිසිම තීරමකුත් නැහැ ඇත්තට වශයෙන්ම. මොකද අපි හිතමු අද තනි සෛලයක් හොයාගත්තා කියලා. යම් කිසි ක්‍රමවේදයක් හොයාගෙන තනි සෛල විනාශ කෙරුවා කියලා. විනාශ කෙරුවොත් අපිට ස්ථිර වශයෙන්ම වගකීමක් දෙන්න බෑ හෙට තව අලුත් සෛලයක් හැදෙනවා කියලා. හෙට තවත් අලුත් සෛලයක් හැදෙන්න පුළුවන්. එතකොට තව සතියකින් තව අලුත් පිළිකා සෛලයක් හැදෙන්න පුළුවන්. මේ ආකාරයට ඕනම දවසක ඕන වෙලාවක පිළිකා සෛලයක් ඇති වෙන්න පුළුවන්. එතකොට අපි මේ තනි සෛල මර යන්නේකේ කිසිම තීරමක් නැහැ. ඒ වගේ මේක මැරුවා කියලා අපිට වාසියක් ලැබෙන්නේ නැහැ. අනිත් එක තමයි එවැනි පරීක්ෂණ යන්ත්‍රෝපකරණ නිෂ්පාදනය කිරීමේදී ඉතාමත් ලොකු මුදලක් වැය වෙනවා. ඒ වගේම රෝගියාටත් එවැනි ප්‍රතිකාර ක්‍රමයක් කරන්න ලොකු මුදලක් වැය වෙනවා. ඒක නිසා මෙවැනි දෙයක් නිෂ්පාදනය කිරීම සහ හොයා ගන්නවත් ඒක විශේෂඥයෙක්වත්
උත්සාහ කරන්නෙත් නැහැ. මොකද මේක කරන එකේ කිසිම තේරුමක් නැති නිසා. ඒ වගේම තමයි අපි තුමු මම කිව්වා මැමෝග්‍රැෆි එක හොයාගන්නකොට සාමාන්‍යයෙන් සෙන්ටිමීටර් 3 කාලක් සෙන්ටිමීටර් භාගයක් වගේ ප්‍රමාණයකදී අපිට හොයාගන්න පුළුවන් කියලා. ඒක හොයාගද්දි අවුරුදු 5ක් විතර ගිහිලා. මම ඒ වෙලාවෙදිත් කිව්වා අපිට ඒ ප්‍රමාණෙදී අපි හොයාගත්තොත් 99.99ක් විශ්වාසවන්තීව අපිට ඒක සුව කරන්න පුළුවන්. ඒක සුව කළා ඒක ඉවත් කරන්න පුළුවන්. එහෙම හැකියාවක් තියෙනවා නම් මැමෝග්‍රැෆි කිරීමෙන් අපිට අවුරුදු 5ේදී ඒක හොයාගෙන ඒක සුව කිරීමට හැකියාවක් තියෙනවා නම් ඇයි අපි ඔච්චර බර මුදලක් වියදම් කළා ඊට ඉස්සෙල්ලා හොයාගන්න උත්සාහ කරන්නේ? ඒක උත්සාහ කරන්නේ කිසිම තීරමක් නැහැ. ඒකින්ද තමයි ලෝකේ කවුරක්වත් මෙවැනි උපකරණ මෙවැනි ක්‍රමවේදවල් සොයාගන්න උත්සාහ වෙන්නේ නැත්තේ. මොකද හොයාගැනීමෙන් කිසිම තීරමක් නැහැ. අපිට අවුරුදු 5ේදී මේක හොයාගත්තත් හොඳටම ඇති නිසා. ඉතින් මේකේ ප්‍රධානම පණිවිඩය තමයි අරන් යන්න තියෙන්නේ. මේක වර්ධන වේගයේ කවදද මට හැදුනේ මේ අවුරුද්දේ නම් එහෙනම් මේක ආරම්භුනේ මොන අවුරුද්දේද? මොන අවුරුද්ද හම්බෙනකොට මට මොන වගේ ප්‍රශ්නද තිබ්බේ? මට මානසික ප්‍රශ්න තිබ්බද? එහෙම නැත්නම් මොන හරි අකරතැබ්බයක් කියලා තිබ්බද ඒ කාලේදී? ඒකද හේතුව මට පියුරු පිළික හැදෙන්නේ? ඒක නේ වැදගත් පණිවිඩය මේ අවස්ථාවේදී ගෙනියන්න තියෙන්නේ. වැදගත්ම පණිවිඩය තමයි අපිට මේ පිළිකාවක් වර්ධනය වුණත් අවුරුදු 5ේදී කරන වර්ධනය වෙන අපි දන්නේ නැහැ. නමුත් මැමෝග්‍රැෆි එකක් කිරීමෙන් අපිට හොඳ කරන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. එතකොටත් අවුරුදු 5ක් ඇඟේ තිබිලා නමුත් අපිට සුව කිරීමට හැකියාවක් තියෙනවා. එතකොට මේක තමයි අපි අවශ්‍ය කරන වැදගත්ම පණිවිඩය. එතකොට මැමෝග්‍රැෆි එකක් කළා වැඩකුත් නැහැ. අවුරුදු 2කට සැරයක් හෝ 3කට සැරයක් අනිවාර්යයෙන්ම මැමෝග්‍රැෆි කරන්න ඕන. මොකද අද මැමෝග්‍රැෆි කරනකොට පිළිකා සෛලයක් වර්ධනය වෙලා අවුරුදු 2කමාරක් වෙන්න පුළුවන්. නමුත් අපිට හොයාගන්න හැකියාවක් තියෙන අවුරුදු 5. එතකොට අපි තව මෙතනින් හොයාගන්න මෙතන කරලා මෙතන මැමෝග්‍රැෆි එක නෝමල් කිව්වම තව අවුරුදු 10කින් කළා වැඩක් එන්නේ නැහැ. එහෙමනම් අපි මේක වර්ධනය වෙනවා නම් අවුරුදු 5ට වර්ධනය වෙනකොට අපි එතනදී කරන්න ඕන. අන්න ඒකයි මැමෝග්‍රැෆි එකක් අවුරුදු 2කමාරක් 3ක් ඇතුළත අවුරුදු 2ක් නම් වඩාත් හොඳයි. එහෙම නැත්නම් අඩු ගානේ අවුරුදු 3 පන්නන්න එපා. වසර 3කට සැරයක් අඩුම තරමේ. වසර 2ක් නම් වඩාත් හොඳයි. වසර 2කට සැරයක් මැමෝග්‍රැෆි එකක් කරගන්න. ඒක අවුරුදු 40 45 පැනපු සෑම කාන්තාවක්ම කරගන්න එක හොඳයි. මොකද අපිට හරි වයසේදී හරි ප්‍රමාණෙදී ඒ පිළිකාව හොයාගෙන ප්‍රතිකාර කළ 100%කින් සුව කරන්න පුළුවන් නිසා. ඉතින් මම නැවතත් ඔබට ආරාධනා කරනවා කැන්සර් ශ්‍රී ලංකා YouTube channel එකත් එක්ක රැඳී සිටින්න. මගේ දෙන වීඩියෝ බලලා ඒක subscribe කරන්න channel එක. යාළුවන් සමග බෙදා ගන්න. ඉතින් ඔබ සියල්ලටම සුබ දවසක්. ආයුබෝවන්.